ඕන් නමෝ භගවතේ වාසුදේවාය ධන්වන්තරේ අමෘත කලාශහස්තාය සර්ව අමෘත මායා සර්ව බය විනාශනාය සර්ව රෝග නිවාරණාය නමහා. ආයිබෝවන් ඔන්න අද දවසේදී ගොඩක් දෙනා මගෙන් ඉල්ලපු ධන්වන්තරී ශක්තිය සම්බන්ධව විෂ්ණු දෙවියන්ගේම ධන්වන්තරී ශක්තිය අවතාරය සම්බන්ධව මම කතා කරන්නට මේ විදිහට සූදානම් වෙනවා. ඉතින් ආදරණීය ඔබට මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා මම හිතනවා. ධන්වන්තරී ශක්තිය කියලා කියන්නේ පුතේ ආයුර්වේද විද්‍යාව මේ ලෝක තලයට ගෙනාපු ශක්තිය. දැන් අපි දන්නවා ආයුර්වේදය කියලා තියෙනවා. එතකොට ඔසුවරම් කියලා තියෙනවා. ඔසු කියලා තියෙනවා. කවුද මේ ශක්තිය අපිට හඳුන්වලා දුන්නේ? මම ඔබට උගන්වලා තියෙනවා විෂ්ණු දෙවියන්ගේ වීඩියෝ එක ඔබ ගිහින් බලන්න. විෂ්ණු දෙවියන් සම්බන්ධව උගන්වනකොටත් මම හැම වෙලාවෙම ඔබට කියන දෙයක් තමයි උන්වහන්සේ ඉන්නෙම දේවල් නිර්මාණය කරන්න. ඔව්. මගේ උතුම් ගුරු දෙවියන් විෂ්ණු දෙවියන් මේ හැම දෙයක්ම නිර්මාණය කරන දෙවියන්. එතකොට මේ ඔසු මේ ශක්තිය මේ ඖෂධ මේ හැම දෙයක්ම විශේෂයෙන් ආයුර්වේදය නිර්මාණය කරපු දෙවියන් විදිහට ශ්‍රී ධන්වන්තරී ශක්තිය හඳුන්වනවා. ඉන්දියාව තුළ නම් විශේෂ උත්සවයක් ගන්නවා දන්තේරස් කියලා ධන්වන්තරී දේවිය උදෙසාම දෙවියන් උදෙසාම. ඉතින් මේක අර දේව ශක්තියත් එක්ක පැවතිලා යන නිසා දේවිය කියලා අවස්ථාවන් වලදී උච්චාරණය කරනවා. නමුත් ධන්වන්තරී කියලා කියන්නේ විෂ්ණු දෙවියන්ගේම ශක්තියක්. ඉතින් ගොඩාක් විශේෂ කාලයන් වලදී මේ ශක්තිය සම්බන්ධව සැමරීම් ඕන තරම් ඉන්දියාව තුළ සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම දිව්‍ය වෛද්‍යවරයා කියලා අපිට හඳුන්වන්න පුළුවන් උන්වහන්සේ. මොකද උන්වහන්සේගේ ඡායාරූප මේ මම ඔබට සාම්පල් එකක් දාලා තියෙනවා. පැලෑටියක් හස්තේ දරාගෙන සමනින් විෂ්ණු දෙවියන් දැන් මේ අපිට නිල් පාටින් පෙන්වුණාට උන්වහන්සේ මම උන්වහන්සේ ආධ්‍යාත්මිකව දැකලා තියෙන සුදු පහත් සම්පූර්ණ සුදු. අපේ ගම්බාර උත්තමයාණන් වහන්සේ වැඩ සිටින විදිහට තමයි මටටම් පෙනෙන්නේ. ඉතින් උන්වහන්සේ හරිම ලස්සනයි විෂ්ණු දෙවි හාමුදුරුවෝ රැලි වෙච්ච කේශයක් තමයි උත්තමයාණන් වහන්සේට තියෙන්නේ. ඉතින් උන්වහන්සේ දැක ගැනීම මගේ ජීවිතේ වෙනස්ම පැතිකඩකට ගියා. ඉතින් මේ ධන්වන්තරී ශක්ති ස්වරූපේ පැලෑටියක් සහ ඔය හස්තේ දරාගන්නේ අමෘතය. දිව්‍ය අමෘතය. ඔබ දන්නවා දිව්‍ය අමෘතයෙන් අදහස් කරන්නේ මොකක්ද? මිනිස්සෙගේ අමරණීයභාවය. හැබැයි අපි දන්නවා අපි ඕනම දෙයක් දෙවියන් තීරණය කරලා තියෙනවා මේ විශ්වයේ මැවීමේදී ඇතිවීම පැවතීම සහ නැතිවීම කියන කාරණාව මත මේක අමෘතයේ දෙවියන්ට පමණකුත් ඖෂධ පැලෑටි මිනිස්සුන්ටත් තමයි තියෙන්නේ. එතකොට ඒ ඖෂධ කැටි කරලා ඍෂිවරුන්ට උන්වහන්සේ විසින් උගන්වලා ගුරු දෙවියන් විදිහට විෂ්ණු දෙවියන් පෙනී සිටලා ඒව දෙවියන්ට උගන්වලා ඊට පස්සේ මේවා පොතපතට ගොඩක් වෙලාවට යොදාගත්ත පුරාණ පුස්කොළ පොත්පත්වලට ගස්වල පොතුවල මේ වගේ මේවා ලියලා තිබුණා. ඉතින් ඍෂිවරුන් තමයි ගොඩාක්ම විෂ්ණු දෙවියන්ගෙන් ඍෂිවරු මුනිවරු තමයි බොහෝමියක් ඉගෙන ගත්තේ. ඔබ දකිනවා ඇති නිරන්තරයෙන් විෂ්ණු දෙවියන්ට ඍෂිවරු මුනිවරු ගෞරව කරන ඡායාරූප සිත්තම් ඔබ දැකලා ඇති. එහි අර්ථය පුතේ ඒක තමයි. උන්වහන්සේ තමයි මේ ආයුර්වේදයේ ලොවට දායාද කළ දිව්‍යමය වෛද්‍යවරයා. ඉතින් ඔබ දන්නවා උන්වහන්සේ මත බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් ඉන්න දෙවියන් කියලා අපි කියනවා විෂ්ණු දෙවි හාමුදුරුවෝ. ඒ වුණාට ඉන්දියාවේ ඒක පිළිගන්නේ බුදු වුණ බුදු පියාණන් වහන්සේගේ අවතාරයේ විෂ්ණු දෙවියන් කියලා. ඉතින් මේ විවිධ තර්ක තිබ්බත් උන්වහන්සේ මේ වෙනකොටත් පුතේ ශක්ති තලයන් වල ඉහළම ශක්තියට පැමිණිලා බුදුබව ප්‍රාර්ථනා කරමින් දේව ස්වරූපයෙන් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ දිව්‍යත්වය ලෝකෙට අනිවාර්යයි දේවල් නිර්මාණය කිරීම සඳහා බ්‍රහ්ම දෙවියන් වගේම උන්වහන්සේගේ ශක්තිය අතිශය වැදගත් වෙනවා. ඉතින් ඍෂිවරුන් තමයි උන්වහන්සේගෙන් ගොඩාක්ම ශිල්පය ගත්තේ. එතකොට ඔබ දන්නවා ධන්වන්තරී ශක්තිය ඕනෑම රෝගී අවස්ථාවක සිහිපත් කිරීම, පූජා සිද්ධ කිරීම විෂ්ණු දෙවියන්ට වගේම පූජා පවත්වන්න පුළුවන්. ඒ වගේ පූජා කිරීම තුළින් අපිට එළඹෙන සියලු ලෙඩ රෝග දුරු වෙනවා. ඉන්දියාවේ නම් අර දන්තේරස් කියන උත්සවයේ වගේම ආයුර්වේද දින සමරන්නේ ධන්වන්තරී ශක්තිය මුල් කරගෙන ආයුර්වේද දිනේ ඉන්දියාවේ මේ හැම දෙයක්ම කරන්නේ ඒවත් එක්ක. එතකොට මේ ගොඩක් වෙලාවට පැලෑටි පූජා කරන විශේෂයෙන් තුල්සි පත්‍ර බැසිල් පත්‍ර කියලා පූජා කරනවා.
තුල්සි අර විෂ්ණු දෙවියන්ටම පූජා කරන හැම දෙයක්ම හොඳින් පූජා කරනවා. ඉතා හොඳින් පිරිසිදු වෙලා පූජාසනයක ඕනෑම කෙනෙකුට මේ විෂ්ණු දෙවියන් වන්දනා කරනවා හා සමානව ඉතාම හොඳට වන්දනා කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ විෂ්ණු දෙවියන්ගේ යහනේ උනත් තියලා පූජාසනයේ යහනේ උනත් තියලා මේ ශක්ති ස්වරූපයත් වන්දනාවට පාත්‍ර කරගන්න පුළුවන්. එතකොට මේ ධන්වන්තරී දේවියන් මේ ධන්වන්තරී ශක්තිය ලබා ගැනීම කොයි වගේ කෙනෙකුටද පුළුවන්? මේ ධන්වන්තරී ශක්තිය හැමෝටම ලබා ගන්න ඇත්තම කියනවා නම් අසීරුයි. දැන් ඔසුවරම් කරන ගොඩාක් දරුවෝ හිතා ගන්නවා අපිට පත්තිනි අම්මා විෂ්ණු දෙවියන් මේ කට්ටිය වැන්දාම අපිට මේක ලැබෙනවා කියලා. නෑ. ඔයා දන්නවද පුතේ? ඔයා ගොඩාක් පින්දහම් කරලා ඔයා මනුෂ්‍ය භවයක් ලැබලා තියෙනවා. මනසින් උසස්ම කුල කියන්නේ මනුෂ්‍ය කියලා කියන්නේ. එතකොට ඔයා ඒ මනුෂ්‍ය භවය ලබා ගන්න ඔයා කරන හොඳ වැඩ වලින් ඔයාගේ ශක්ති වලල ප්‍රභාස්වර වෙනවා. ඒක මම මගේ ගුරුකුලේ ළමයි හැමෝටම කියලා දෙන කතාවක්. එතකොට අපි අපේ ඇතුලේ තියෙනවා මේ විෂ ද්‍රව්‍ය. අපේ ඇතුලේ තියෙනවා මොනවද? විෂ ද්‍රව්‍ය. ඉරිසියාව, තරහ යන එක, කේන්ති ගන්න එක මගේ නම් ගොඩාක්ම තියෙනවා කේන්ති යන එක. දැන් ගොඩාක් දුරට මං විසින් මේක පාලනය කරගෙන තියෙනවා. නැත්තරම නැති කළා කිව්වොත් ඒක බොරුවක්. ඉතින් මම විසින් ඒක පාලනය කරලා ඒ තියෙන විස මම යටපත් කරනවා. එතකොට ඔබ දන්නවද මේ විෂ්ණු දෙවියන්ගේ මේ ධන්වන්තරී ශක්තිය ලබා ගන්න මිනිස්සෙක් තමන්ගේ ක්ලේශය යටපත් කරන්නම ඕනි. ඉරිසියාව නැති කරගන්න ඕනි, කාරුණික වෙන්න ඕනි, නාමස මුහුණෙන් ඉන්න ඕනි. මේ ශක්තිය ලබන කෙනා හරි හුදකලාවේ තමයි ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් මම ළමයින්ට කියන දෙයක් තමයි වරම් දරුවෙක් වුණත් එයාගේ ජීවිතේ තෝරා ගැනීම සිද්ධ කරන්න ඕනේ. මම පිරිසක් එක්ක ඉන්නවද මම තනියම ඉන්නවද? මම කියන්නේ මේ කතා බහ කරන්න මේපා කියන එක නෙමෙයි. නමුත් මගේ ජීවිතේ බොහෝ වෙලාවට ගත වෙන්නේ මාත් එක්ක මම තනියෙන්. එතකොට ඒක තුළ අපිට අපිව තේරුම් ගන්න, අපිට අපිත් එක්ක කතා කරන්න, අපේ හුදකලා ජීවිතය තුළ අපිට ශක්තියින් ළඟා කරගන්න, අපේ සාධනා කටයුතු, අපේ ධ්‍යාන කටයුතු සිද්ධ කරගන්න හරි ලේසි. එතකොට මම සාමාන්‍යයෙන් මම සෝෂල් මීඩියා පාවිච්චි කරන විදිහකුත් තියෙනවා. මම Facebook එකට ගියාම මම YouTube බලනකොට මම TikTok බලනකොට මම මගේ දේ අප්ලෝඩ් කරලා මම ආය අනවශ්‍ය හැමදේම උඩට අර මේ පල්ලහැට කර බලන්නේ නැහැ. ඒකෙන් අපේ වයිබ් එකට ලොකු කරදරයක් වෙනවා. දැන් අපේ හිත අපි එහෙම තමයි කරුණු කරගන්න ඕනේ. හිත රිදෙන දේවල් බලන්න එපා. ඔයාට කවුරු හරි හින්ට් පාස් කරනවා නම්, ඔයාට කවුරු හරි බනිනවා නම් ඒ දේවල් පිළිබඳව හොය බලන්න යන්න එපා. ඒ දේවල් ඔයාගේ ජීවිතෙන් අයින් කළොත් තමයි ඔයාට සුබ ශක්තියකට යන්න පුළුවන්. එතකොට ඔයාට විතරක් නෙමෙයි කාට හරි බයින එකක්, කාට හරි නිඳා කරන එකක්, අපහාස කරන එකක් ඒවා ඔයා බලන්න යන්න එපා. මේ ධන්වන්තරී දෙවියන්ගෙන් ශක්තියක් ලබා ගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම්, අපේක්ෂා කරනවා නම් ඔබේ ඒ ඕපදූප සෙවීම සම්පූර්ණ නවතින්න ඕනේ. ඔබට යමක් ගත හැකි හරි දේ විතරක් ඔබ බලන්න පුරුදු වෙන්න ඕනේ. පොසිටිව් දෙයක් විතරක්. ඔයාට හානියක් නොවෙන, විෂක් නිකුත් නොවන දෙයක් සරලව කිව්වොත්. කාට හරි බඩිනකොට එතනින් ක්‍රෝධය කියන විෂණිකුත් වෙනවා. කාට හරි අපෝ යාට තියෙනවා යා මෙහෙම දියුණු වෙලා කියලා කවුරු හරි කියනවනම් එයාගෙන් ඊර්ෂ්‍යාව කියන විෂණිකුත් වෙනවා නේ. ඒතර කාට හරි නිඳා කරනවා නම් නිඳා කිරීමේ විෂණිකුත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයා උරා ගන්න බෑ. ඔයා මේ ඔසු ශක්තිය, මේ ආයුර්වේද ශක්තිය, මේ ධන්වන්තරි ශක්තිය කියන දේ බලාපොරොත්තු වෙනවා නම් දිව්‍යමය ශක්තිය. එතකොට මේක වරන්දරුවෙකුට විතර නෙමෙයි ඕනෑම බැතිමතෙකුට මේ දෙවියන්ට පූජා පවත්ලා විෂ්ණු දෙවියන් වගේම ලබා ගන්න පුළුවන් සැනසුම, සතුට, සහනය. නමුත් මම කියන්නේ ශක්තිය අපේක්ෂා කරනවා නම් ඔයා ගොඩාක් ක්ලෙන්ස වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. හරියට ඔයා සුදු පිරුවටේ වගේම පිරිසිදු කෙනෙක් වෙන්න ඕනේ. ඒක තමන් කරන්න ඕනේ සියල්ලම අතහැරලා දාලා නෙමෙයි. සියල්ලම තමන්ට පුළුවන් යටපත් කරන්න විතරයි. ඒක අපි කියන වචනයෙන් නැත්නම් අපි ඔක්කොම අතහැරියා නම් අපි රහත් වෙලා කියලා. එතකොට ඒක ටිකක් බැරෑරුම් කටයුත්ත නිසා අපි මුලින්ම මේ ක්ලේශය යටපත් කරන්න ඕනේ. ක්ලේශය යටපත් කරනකොට තමන්ගේ ආධ්‍යාත්මයට දැනෙනවා, තමන්ගේ හිතට දැනෙනවා, තමන් නිකන් අහසේ පාවෙන ස්වරූපයක්. හරි ඒ තරම්ම සැහැල්ලු ස්වරූපයක් තමන්ට දැනෙන්න පටන් ගන්නවා. වෙනදට කේන්ති යන ඒවට කේන්ති යන්නේ නැහැ. වෙනදට ඔයාලට දුක හිතලා අඬන වෙලාවල් වල අඬපු සිති වලට වඩා වැඩි දෙයක් වුණා ඔයාට ඒක ඇඬෙන්නේ නැහැ. ඔයාට දැනෙන්නේ නැහැ. ඔයා කෑ ගහන එක අඩු වෙලා. ඔයා හරි තනියම ඉන්න කැමති. ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරන එක අඩු වෙලා වැදගත් දෙයක් විතරයි ඔයා බලන්නේ. මේ වගේ ඔයාගේ ජීවිතේ ඔයාට ඔටෝ බැලන්ස් වීමක් සිද්ධ වෙනවා. හරියටම මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. අනේ ඒ තැනේදී ඔයාට පුළුවන් වෙනවා මේ ඍෂිවරු මුනිවරුන් හරහා ධන්වන්තරී ශක්තිය අවදි කරගන්න. දැනට 4 දෙනෙක් ඉන්නවා ලෝක සපතල ශක්ති ඍෂි ශක්ති දරාගෙන. එතකොට ඒ අය විසින් ඔබට ගුරු වෙලා මේ දේවල්
උගන්වනවා. මොකද ඍෂිවරුන්ගේ ශක්තිය මුනිවරුන්ගේ ශක්තිය වියකිලා යන්නේ නැහැ, හැම වෙලාවෙම තියෙනවා. එතකොට ඒ හරහා ඔයාට හරි ලේසි ඔයා කරන උසුවරම බල ගන්න. එතකොට ඒ සඳහා හික්මෙන්න ඕනේ. ඒ සඳහා බොහොම පිරිසිදුවට තමන්ගේ ශරීරය පවත්වා ගන්න ඕනේ. කාරුණික වචන කතා කරන්න ඕනේ. ඔයාගේ වයිබ් එක හොඳ තැනකට ගේන්න ඕනේ. ඔයාගේ කම්පන සංඛ්‍යාතය හොඳ තැනකට ගේන්න ඕනේ. අබානින, කෑ ගහන, අඬන එහෙම කෙනෙක් වුණොත් ඔයාට මේ ලෝකේ පවතින පුංචිම හෝ යථාර්ථයක් වෙනස් කරගන්න බැරි නම්, යථාර්ථයක් ඔයාට හිතින් තේරුම් ගන්න බැරි නම් ඔයාට ටිකක් අමාරුයි පුතේ මේ ශක්තිය ලබන. උදාහරණයක් විදිහට අපිට හමු වෙන හැමෝම අපිත් එක්ක ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඒක දරා ගන්න ඕනේ. දැන් මම සිසුන් ගණනාවකට උගන්වනවා. ඒ ශිෂ්‍යයන් හැමදාම මායක ඉඳීද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම මේ මොහොත තුළ ඒ අයට උගන්වනවා. ඒ අය මගෙන් අයින් වෙලා ගියාට පස්සේ ඒ අයට මම නිඳා කරන්නේවත්, ඒ අයට අපහාස කරන්නේවත්, ඒ අයව පෙන්න මුදල් හම්බ කරන්නේවත්, ඒ කිසිම දෙයක් මම කරන්නේ නැති ක්‍රියාවන්. එතකොට ඒක මම තේරුම් ගන්නවා. මිනිස්සුන් හැම වෙලාවෙම එකම තීරණේ එල්බ සිටින්නේ නැහැ. එහෙමත් උසස් මනසක් තියෙන කෙනෙක්ට පමණයි හැකියාව තියෙන්නේ මේ දේවල් කටයුතු කරන්න. එතකොට අපි යන්න අර උසස් මනස කියන තැනට තමයි ධන්වන්තරී දෙවියන්ගේ ශක්තියත් එක්ක ඉහළට තමයි යන්න ඕනේ. එතකොට ඒ ඉහළ ශක්තිය නඳුනා ගන්න හරි ලේසි. සුරසල් සතුන් හරි ආසයි ඔයත් එක්ක ඉන්නවා ගැන. ඔයාට පුංචි ළමයි හරි කැමති. සුරතල් සතුන් හරි කැමති. එයාට ඔයා ගාව හරි ආරක්ෂිත බවක් දැනෙනවා නම් ඔයා වයිබ් එකෙන් උසස් කෙනෙක්. පැලෑටි ගස්වැල් එහෙම ඔයාට හරි ගියාම ඔයාට හරි ආසයි. මේ ස්වභාව දහමට ගියාම හරි ආසයි. ඔයා හැම දෙයකටම වෛර කරන කෙනෙක් නෙමෙයි. ඔයා ආදරණීය කෙනෙක් නම් ඔයාට මේ ධන්වන්තරී ශක්තිය ලබන්න ඉතාම පුළුවන්. ඉතින් මම කටකලක්නේ ගොඩක් අයට කියනවා විෂ්ණු දෙවියන්ට සම්බන්ධ වෙන්න, උන්වහන්සේව වන්දනා කරන්න, ඉතා හොඳ දේවල් කරන්න. මොකද ඔබ මේ උප්පත්තිය ලැබලා තියෙන්නේ බොහෝම පින් කරලා. ඉතින් ඔබගේ ජීවිතේ ඔබට කලකිරෙන ස්වභාවය නැති වෙන්නේ යථාර්ථී බව පෙන්눔 කරන්න. ඉතින් ක්ලේශය යටපත් කරලා හොඳින් බලන්න, හොඳට ඇස්සරලා බලන්න ගොඩක් දේවල් වෙයි. අනිත් ලග්නවලටත් එහෙමම තමයි. නමුත් මම මේ දවස්වල මේ හඳහන් බලන නිසා, ජන්මපත්‍ර පරීක්ෂා කරන නිසා කටකයගේ විශේෂතා මට ගොඩාක් හම්බ වෙනවා. ඒ හින්දා තමයි මම ඔබට මේ වගේ යෝජනාවක් කළේ. ඉතින් කොහොම නමුත් කවුරු වුණත් විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබන්න නිවරදිව ධන්වන්තරී ශක්තිය කියන්නේ විෂ්ණු දෙවියන්ගේ ශක්තියක්. සප්තමහා සයුර කලම්බාගෙන අමෘතයක්, පැලෑටියක්, ආයුර්වේද ග්‍රන්ථයක් සහිතව සමහරවිට චක්‍රායුධයක් අරගෙන නිරූපණය කරනවා උන්වහන්සේ. ගදා ඉතින් මේ විවිධ ස්වරූපයෙන් නියෝජනය කරන්න විෂ්ණු දෙවියන්ගේ ශක්තිය. ඉතින් උන්වහන්සේගේ ශක්තිය ලබන්න පුළුවන්. කහමල්, රතුමල් වගේ දේවල්, සුදුමල් වගේ දේවල් පූජා කරන්න පුළුවන්. විෂ්ණු දෙවියන්ට නම් ගොඩක් අය නිල් මල් පූජා කරනවා. නමුත් ධන්වන්තරී ශක්තියට රතු, කහ, සුදු ඉතා ප්‍රියයි. පූජාසනයක් වුණත් ඒ රෙදි වලින් එළලා ලස්සනට තියලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් විෂ්ණු දෙවියන්ට වඳින පූජාසනයේම උන්වහන්සේගේ ශක්තියත් සිහිපත් කරලා නමස්කාර කරන්න පුළුවන්. ඔබේ තියෙන ලෙඩ රෝග දුක්ඛ වලට බාර වෙන්න පුළුවන්. හැම මොහොතකම ඊටාම හොඳ දෙයක් එතකොට සිද්ධ වෙයි. නීති කියලා දෙයක් නැහැ. අර මං කිව්වා ආධ්‍යාත්මික පිරිසිදුභාවය තමයි තියෙන්න ඕනි. ඔයා තරහ ගන්න කෙනෙක් නම්, ඔයා කේන්ති ගන්න කෙනෙක් නම්, ඔයා අමතම බනින කෙනෙක් නම්, ඔයා ඉරිසියා කරන කෙනෙක් නම්, ඔයාට වඩා කවුරුත් දියුණු වෙනට කැමති නැති කෙනෙක් නම් ඔයාට ධන්වන්තරී ශක්තිය ලබන්න බෑ. ඊගෝ එක මමත්වයේ කියන දේ බිඳුව කරගන්න ඕනේ උන්වහන්සේගේ බලය ලබන්න නම් පුතේ. ඉතින් පහන් තියෙන දේවල් වලට වඩා උන්වහන්සේ ගොඩාක්ම පහනක් තියෙන එක වැරදි නෑ. උන්වහන්සේට පුළුවන් ඔයගොල්ලන්ට තලතෙල් වගේ පහන් තියන්න, ඖෂධ පහන් තියන්න, ඖෂධ පූජා කරන්න, ඖෂධ පැලෑටි උන්වහන්සේ වෙනුවෙන් වර්ධනය කරන්න, සබහාදාමේ රකින්න, හොඳ දේවල් මුදා හරින්න, මෛත්‍රී භාවනාව කරන්න, ඒ වගේම චිත්ත රූප ධානය වඩන්න. මේ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. චිත්ත රූප ධානය කියලා කියන්නේ ඔයාගේ හිතින් හොඳ දේවල්ම වර්ධනය කර ගන්න ඕනේ. මිනිස්සුන්ට කරදර කරන, මිනිස්සුන්ට හිතට පීඩාවක් ගෙන දෙන හැසිරීම සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් කරලා ඔයාලට පුළුවන් හොඳම දවස විදිහට බ්‍රහස්පතින්දා දවස ගුරු දවසක්. එතකොට ගුරු දවස, ගුරු දිනය, ගුරු ග්‍රහතුමාගේ මේ වගේ දවසක ඔයාලට පුළුවන් සුභ දහමට ගස් හිටවන්න, මේ වගේ වතුර දාන්න, පැල ආරක්ෂා කරන්න, ඊටාම් හොඳ කාරුණික කෙනෙක් බවට ඔයා පත් වෙන දෙවියන්ගේ දිව්‍ය ශක්තියින් ඔයාට කරන පුද පිළිවෙත් එක්ක, පූජා විදිත් එක්ක ඔයා වෙතට ගෙන්වා ගැනීමේ විශේෂ අවශ්‍යතාවය ඔයාට සපුරා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ ශක්තියක් ධන්වන්තරී ශක්තිය කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාද ඔබ සැමට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් උන්වහන්සේ වන්දනා කරන්න කිසිදු නීතියක් නැහැ. උන්වහන්සේ හැරෙම සුපරිශුද්ධ ඉහළ ශක්තියක්. ඒ ඉහළ ශක්තිය ආශිර්වාදයෙන් ඔබ නිදුක් වේවා, නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා. උතුම් වූ ශ්‍රී ධන්වන්තරී දෙවියන්ගේ ආශිර්වාදයෙන්ම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.